හායි කොහොමද ඉතින් ඕගලන්ට ඔන්න මම අදත් ආව ලස්සන සෙන්ටෙන්ස් පැටර්න් එකක් ඕගලන්ට අරගෙන. තවත් ලෙසන් එකක් තියෙනවා ලෑස්ති කරලා මුලින්ම මම සෙන්ටෙන්ස් පැටර්න් එක ඔයාලට කියලා දෙන්නම්. right. අපි බලමු මොකක්ද අද ඕගලන්ට මම ගෙනාවු පැටර්න් එක කියලා. මේකේ මීනින් එක තමයි බලාපොරොත්තු වෙනවා කියන අදහස. right. බලාපොරොත්තු වෙනවා. කොහොමද මේක යූස් කරන්නේ? I am looking forward to plus verb ing. I am වෙනුවට she is එහෙම නැත්නම් plural කෙනෙක් එක ආදාන්න පුළුවන්. They are, she is, he is, we are මේ විදිහට. එහෙමම ing verb එකක් end එකේ එකතු කරන්න පුළුවන්. example එක බලන්න. I am looking forward to meeting you. මම ඔයාව හමු වෙන්න එහෙම නැත්නම් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. Next one. I'm looking forward to learning English. දෙකේම I am කියන එක තියෙන්නේ. අපි බලමු fourth එක. ඒ කියන්නේ දෙවෙනි එකේ I'm looking forward to learning English කියන්නේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. number 4 එක බලන්න. ඔවුන් බලාපොරොත්තු වෙනවා තරඟයට සහභාගී වෙන්න. ඔවුන් දැන් මම කිව්වා plural එකත් එක්ක මෙතන change කරගන්න පුළුවන්. They are looking forward to තරඟයට සහභාගී වෙන්න. මෙතන verb එක තමයි participating. එහෙම නැත්නම් සම්බන්ධ වෙනවා කියන්නත් පුළුවන්. joining, attending to the competition. එහෙම නැත්නම් event නේ. They are looking forward to joining to the event. එහෙම නැත්නම් කියන්න පුළුවන්. They are looking forward to participating to the event. නැත්නම් competition. අම්මා බලාපොරොත්තු වෙනවා රාත්‍රී ආහාරයට විශේෂ කෑමක් හදන්න. කොහොමද කියන්නේ? Mom නැත්නම් mother is looking forward to හදනවට අපි කියනවා make කියලා. එහෙම නැත්නම් සූදානම් කරනවා සකසනවා වගේ වචනයක් නම් prepare කියලා ගන්න පුළුවන්. එතකොට making, preparing. Mother is looking forward to preparing a special dish. If special dish නේ රාත්‍රී ආහාරයට special dish for dinner රෑ කෑමටනේ. Mom is looking forward to preparing එහෙම නැත්නම් making a special dish for dinner. ඒ විදිහට කියන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන අද රෑට ෆිල්ම් එකක් බලන්න. කොහොමද කියන්නේ? We are looking forward to. අපිනේ we are looking forward to බලනවා තමයි verb එක. watching a film tonight. අද රෑට. හරි. ඔන්න මේ වගේ examples කොටකට ඔයගොල්ලන්ට මේ ලස්සන sentence pattern එක practice කරන්න පුළුවන්. right. හරි. අපි ඊළඟට බලමු මම ලෑස්ති කරගත්ත කියපු ඊළඟ lesson එක මොකක්ද කියලා. මම ඔයාලට තියාගත්ත මෙන්න මේ වගේ common sentences we use in a shop. shop එකක අපි customer කෙනෙක් විදියට ගියාම අපිට අවශ්‍ය කරන පොදු වාක්‍ය මොනවද කියලා අපි බලමු. බලන්න පළවෙනි එකේ තියෙනවා excuse me, can you help me? සමා වෙන්න ඔයාට පුළුවන් ද මට උදව් කරන්න. අපිට අහන්න සිද්ධ වෙනවනේ ද shop එකේ ඉන්න කෙනාගෙන් ඔයා බලන cloth එක වෙන්න පුළුවන් ඔබල item එකේ මොකක් හරි හරියට හොයාගන්න බැරි නම් තියෙන තැන දන්නේ නැත්නම් ඔයාට මේ pattern එක නැත්නම් මේ question එක අහන්න පුළුවන්. Excuse me, can you help me? politely අහන්න පුළුවන්. Next one, I'm looking for a t-shirt. මෙතන මම red color කරලා තියෙන්නේ ඇයි? ඔයාට පුළුවන් මෙතන item එක change කරන්න. I'm looking for a skirt. මම බලන්නේ skirt එකක් සායක්. මම බලන්නේ t-shirt එකක්. ඔයා බලන item එක මෙතන මාරු කරන්න පුළුවන්. Do you have this in another size? ඔයගොල්ලෝ ගාව මේක වෙනත් ප්‍රමාණයකින් තියනවාද? ඔයාට එහෙම වෙන්න පුළුවන්. අපි බලන size එක නැති වුණාම එයාගෙන් අපි අහනවා. Do you have this in another size? වෙනත් size එකකින් තියනවද? Do you have this in another color? අර pattern එකෙන් අහන්න පුළුවන්. මේකේ වෙනත් පාට තියනවද? මේකෙන් වෙනත් පාට තියනවද? How much is this? කීයද මේක? මේකේ මිල කීයද? Can I try this one? මම මේක දාලා බලන්නද? මම මේක උත්සාහ කරලා බලන්නද? නේ ඇඳලා බලන්නද? shoes දෙකක් නම් දාලා බලන්නද? Where is the fitting room?
කොහෙද තියෙන්නේ ඇඳුම් මාරු කරන කාමරේ? where is the fitting room? ඔයාට ඇඳුම මාරු කරන්න අවශ්‍ය වුණාම මේ වගේ ප්‍රශ්නයක් අහන්න වෙනවා. This is too big. ඔන්න දැන් ඇඳලා බලපු ඇඳුම හරි එහෙම නැත්නම් සපත්තු දෙක හරි ගොඩක් ලොකුයි. මේක වඩාත් ලොකුයි. ගොඩක් ලොකුයි. This is too small. මේක කුඩායි. I like this one. ඔන්න ඔයාට ගැලපෙන එක හම්බුනාම මම මේකට කැමතියි. Do you have something cheaper? ඔගොල්ලෝ ගාව මොනවා හරි මිලෙන් අඩු දෙයක් තියනවද? ලාභෙට ගන්න මොනවා හරි තියනවද කියන එක තමයි අහන්නේ. අපිනේ මේ ප්‍රශ්නේ විතරම අහනවා නේ. Can I get a discount? මට වට්ටමක් ගන්න පුළුවන්ද? නේ? Can I get a discount? I will take this. I will take this කියන්නේ මම මේක ගන්නම්. Finally ඔයා decide කරනවා මේක මම කොහොම හරි දැන් මට ගැලපුණා වුණ මම මේක ගන්නවා. Can I pay by card? Can I pay by cash? නේ? ඔයාට මට මේක කාඩ් වලින් ගෙවන්න පුළුවන්ද? කෑෂ් වලින් ගෙවන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. Can I have a bag please? Extra bag ඉල්ලන්නත් පුළුවන්. මට බෑග් එකක් දෙන්න පුළුවන්ද? හරි. ඔන්න එහෙනම් කස්ටමර් කෙනෙක් විදියට ඔයාට ෂොප් එකකට ගියාම මේ වගේ පොදු දේවල් ටිකක් අපිට අහන්න පුළුවන්. right. හරි. එහෙනම් මම හිතනවා ඔන්න අද මම ගෙනාපු short lesson එක ඔයාට ගොඩක් helpful වෙයි කියලා daily spoken English develop කරගන්න. So, thank you very much for today.